සියලු දෙනාටම සුබ දවසක් වේවා. අවසාන වාර පරීක්ෂණය ළඟ එන නිසා අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන විෂයට අදාළව අවසාන වාර පරීක්ෂණයට අදාළව ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමට. ඉතින් අද දවසේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද අවසාන වාර පරීක්ෂණයේ 2022 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දරුවනේ අපි යමු වීඩියෝ එකට ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට. වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 11 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ පළමු ප්‍රශ්න පත්‍රය පුතේ. මේකට කාලය පැය එකක් ලැබෙනවා. ඉතින් සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕන. 1 සිට 40 දක්වා ප්‍රශ්න ලැබෙනවා. එකෙන් නිවැරදි වර්ණය තෝරලා විශේෂයෙන් ඔබ මතක තබාගත් කාරණා වන්නේ පුතේ වඩාත්ම නිවැරදි පිළිතුරට තමයි ඔබ තෝරාගත යුත්තේ. ඉතින් ඔබට හැපෙන පිළිතුරු පත්‍රයේ නිවැරදි පිළිතුරේ අංකය සැසඳෙන කවේ 4ක් හදන්න ඕන විභාගයේදී. ඉතින් පුතේ පළවෙනි ප්‍රශ්නේ අපි පටන් ගමු. විදේශ විනිමය අනුපාතය වරහන් ඇතුලේ තියෙන ඩොලරය කියලා ඉහළ යාමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළ යාමත් නිසා කනිජ තෙල් මිල ඉහළ දැමීමට රජය සිදුවිය. කනිජ තෙල් බෙදා හැරීමට හා ගබඩා කිරීම අඩාල වීම නිසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ වලින් බොහෝ ගමන් බිමන් යාමට මහජනතාවට සිදු වේ. ඉතින් මේ ප්‍රශ්නෙට පුතේ ඔයගොල්ලෝ උත්තර ලියනකොට ඔබට පේනවා ඇති මේකේ විවිධ වචන තියෙනවා විශේෂ වචන. ඒ වචන පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම මේකේ තිබෙනවා ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළ යාම, ඒ වගේම තමයි විදේශ විනිමය අනුපාතය ඉහළ යාම, අනෙක් අතට ගත්තාම කනිජ තෙල් බෙදා හැරීම සහ ගබඩා කිරීම අඩාල වීම, ඊට අමතරව වැදගත්ම ආයතනයක් තියෙනවා මේක ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය. ඉතින් එහිදී අපි පළමු ප්‍රශ්නය අහන්නේ ඉහත සිද්ධිය සඳහන් අවශ්‍යතාවය වන්නේ කුමක්ද කියලා අහන්නේ. ඔබ දන්නවා ඉතින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් සපුරා ගන්නේ ප්‍රවාහනය කියන අවශ්‍යතාවය. නිසා නිවැරදි පිළිතුර වන්නේ ප්‍රවාහනය. ඊළඟට දෙවෙනි ප්‍රශ්نين අහනවා බස් රථය අයත් වන නිෂ්පාදන සාධකය වන්නේ කුමක්ද කියලා. ඉතින් බස් රථය කියලා කියන්නේ පුතේ මෙතනදී ඇත්තටම ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයකට අයිති වෙන්නේ. ඒකට හේතුව ඔබ දන්නවා භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සාධක 4ක් තියෙනවා. ඉතින් මේ හතරෙන් ප්‍රාග්ධනය කියලා කියන්නේ මිනිසාගේ මැදිහත් වීමෙන් නිර්මාණය කරපු දෙයක්. ඉතින් ඒක අපි ප්‍රාග්ධනය ලෙස තමයි සැලකන්නේ. හොඳයි ඊළඟට අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ ABC කියලා මේ විදේශ විනිමය අනුපාතය ඉහළ යෑමේ B තියෙනවා කනිජ තෙල් ආනයනය කිරීම, C තියෙනවා කනිජ තෙල් මිල ඉහළ මට්ටමට මිල මට්ටම ඉහළ යාම. ඉතින් මේ සාධක අතරින් අපෙන් අහන්නේ ආර්ථික පරිසරයට පමණක් අදාළ සාධකයේ වන්නේ කුමක්ද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලිව තේරෙනවා මේ B කියන එකේ කනිජ තෙල් ආනයනය කිරීම ආර්ථික පරිසරයට අදාළ වෙන්නේ. ඒ නිසා නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 4. හතරවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සම්බන්ධ වැරදි ප්‍රකාශය අහන්න ඕන. පුතේ හොඳට මතක තියාගන්න මෙතන නිවැරදි ප්‍රකාශය නෙමෙයි ඔබගේ මනසට එන්න ඕන. අපි වැරදි ප්‍රකාශය තමයි අපෙන් අහන්නේ. ඉතින් මේ වැරදි ප්‍රකාශය ගත්තාම ඇත්තටම මෙතන අපිට උත්තර 4ක් දීලා තියෙනවා. උපේන ලාභයෙන් කොටසක් රජයේ ඒකාබද්ධ අරමුදල බැර කරේ. ඒක නිවැරදි. ඒ වගේම තමයි මේක මණ්ඩලය අධිකාරී ඒ වගේම තමයි කොමිසම් කාර්යාංශ වගේ දේවල් රාජ්‍ය සංස්ථාවලට අයිති වෙන්නේ. ඉතින් ඒවා විශේෂ හා පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටවන නිසා දෙවෙනි පිළිතුරත් නිවැරදි. අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශය. තුන්වෙනි ප්‍රකාශයේ තියෙන පුතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නෛතික පුද්ගලභාවයක් නොතිබීම. ඉතින් ඒක වැරදි. එතන නෛතික පුද්ගලභාවයක් තියෙනවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිසා වැරදි ප්‍රකාශ ලෙස අපි තෝරාගන්න පුතේ පිළිතුරු අංක 3. පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්نين කියනවා කනිජ තෙල් අයත් වෙන ප්‍රවාහන මූලිකාංගය වන්නේ. ඉතින් ඔබ දන්නවා ප්‍රවාහනයේ මූලිකාංග 4ක් තියෙනවා. මාර්ගය, මාධ්‍ය, බලය සහ පර්යන්තය. ඉතින් කනිජ තෙල් කියන එක අයිති වෙන්නේ පුතේ බලය කියන ප්‍රවාහන මූලිකාංගයට. නිසා නිවැරදි පිළිතුර ප්‍රශ්නාංකයේ අපි නිවැරදි පිළිතුර තෝරගන්න ප්‍රශ්නය. තුන්වෙනි පිළිතුර. හයවෙනි ප්‍රශ්නය කනිජ තෙල් බෙදා හැරීමට හා ගබඩා කිරීමට අයත් වන අලෙවිකරණ මිශ්‍රය වන්නේ. ඉතින් ඔබ දන්නවා අලෙවිකරණ මිශ්‍රයේ විචල්යන් 4ක් තියෙනවා. ප්‍රයිස්, ප්‍රොඩක්ට්, ප්ලේස්, ප්‍රොමෝෂන් කියලා. ඉතින් මෙහිදී ඔබ දන්නවා පාරිභෝගිකයට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වෙන්න ඕන. ඉතින් ස්ථානීය තමයි මෙතන නිවැරදි පිළිතුර වන්නේ. මොකද කනිජ තෙල් බෙදා හැරීමේදී
සහ ගබඩා කිරීමේදී ස්ථානය අපට වැදගත් වෙනවා අලුත් කරන මිශ්‍රයේ ප්‍රධාන විචල්‍යයක් විදියට. සනිවැරදි පිළිතුර අංක 4. 7 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයේ ශක්තියක් වන්නේ ව්‍යාපාර ශක්තියක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම නේද? ඔය වගේ දේවල් අපි ව්‍යාපාර ශක්තියින් විදිහට සලකනවා. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට දියුණු තාක්ෂණික නිෂ්පාදන ශිල්පකම භාවිතා කිරීම, පිළිගත් සන්නාමයක් තිබීම වැනි දේ තමයි ව්‍යාපාර ශක්තියින් වෙන්නේ. ඒ වගේම ඉතින් මෙතන මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ පුතේ ව්‍යාපාර පරිසරය කියන පාඩමට. ඉතින් ශක්තියින් තියෙන ව්‍යාපාර පරිසරයේ අභ්‍යන්තර පරිසරයේ නිසා මෙතන නිවැරදි පිළිතුර අපිට තෝරගන්න පුළුවන්. පිළිගත් සන්නාමයක් පැවතීම අපිට ව්‍යාපාර ශක්තියක් විදිහට තෝරගන්න පුළුවන්. එහෙනම් පිළිතුරු අංක 3 තමයි උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ. එතකොට 8 වෙනි එක පෙරේරා සහ සමාගම කියන්නේ මොකක්ද අහනවා. ඔයගොල්ලෝ දන්නවා. පෙරේරා සහ පුත්‍රයෝ පෙරේරා සහ සමාගම දෙදෙනෙකු අවමේ දෙදෙනා උපරිමයේ 20යි. හවුල් ව්‍යාපාරයක ලක්ෂණ තමයි පුතේ මේ පෙරේරා සහ කියන වචනේ එනවා තවත් නමක් එක්ක අපි ඒක හවුල් ව්‍යාපාරයක් විදිහට තමයි සලකන්නේ. පිළිතුරු අංක 2 තමයි නිවැරදි පිළිතුර. 9 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාර සංවිධාන කිහිපයක් තියෙනවා පුතේ මේ ප්‍රශ්නේ. ඉතින් එක තමයි A කියන එක හවුල් ව්‍යාපාර, B රාජ්‍ය සමාගම්, C කේවල ස්වාමි, D සමුපකාර, E සීමිත සමාගම්, F දෙපාර්තමේන්තු, G රාජ්‍ය සංස්ථා. ඉතින් අපෙන් අහන්නේ මේ ප්‍රශ්නයෙන් පොදු අංශයට අයිති ව්‍යාපාර සංවිධාන පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න කියලා කියන්නේ. ඉතින් පොදු අංශයේ ඔබ දන්නවා ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා, හිමිකාරීත්වය අනුව වර්ග කරනවා, අරමුණු අනුව වර්ග කරනවා, ඒ වගේම පරිමාණය අනුව වර්ග කරනවා. ඉතින් ඒ හින්දා මෙතනදී ගත්තොත් එහෙම රාජ්‍ය සමාගම් ගත්තොත් එහෙම එක පොදු අංශය, හවුල් ව්‍යාපාර කියන්නේ පුතේ පෞද්ගලික අංශයක ගන්න බෑ කොහොමත්ම. කේවල ස්වාම්‍ය ව්‍යාපාර කියලා කියන්නේ පෞද්ගලික අංශ ව්‍යාපාර සංවිධානයක්. සම්පකාර කියන්නේ පෞද්ගලික අංශ ව්‍යාපාර සංවිධානයක්. ඒතකොට ඒක ගන්නත් බෑ. ඒතකොට අපිට නියෝජිත පිටුල ගන්න පුළුවන්. සීමිත සමාගම් කියන්නේ පෞද්ගලික අංශ ව්‍යාපාර සංවිධානයක්. ඊළඟට දෙපාර්තමේන්තු කියන්නේ රාජ්‍ය සංවිධානයක්. රාජ්‍ය සංස්ථා කියන්නේ රාජ්‍ය සංවිධානය. නිසා උත්තරේ විදිහට ගන්න පුළුවන් අපිට රාජ්‍ය සමාගම්, ඒ වගේම දෙපාර්තමේන්තු පුතේ රාජ්‍ය සංස්ථා. එහෙනම් B F G කියන්නේ පුතේ වඩාත් නිවැරදි පිළිතුරක් අපිට තෝරගන්න පුළුවන් වෙන්නේ 4 වෙනි පිළිතුර. ප්‍රශ්න අංක 10 ව්‍යාපාරය පහත් දැක්වෙන්නේ රක්ෂණ ආයතනයක් විසින් පළ කරනු ලැබෙන ප්‍රචාර දැන්වීමක්. ඉතින් මේක කියන මෙහෙම උද්දුත ඇතුළේ කියන පුතේ හානියක් සිදු වුවත් නැතත් ඔබට රක්ෂිත මුදල ලබාගත හැකිය. එහෙත් රක්ෂණ ඔප්පුව පැවරිය නොහැකියි. ඉතින් මේ රක්ෂණ ඔප්පු පවරන්න බැරි ඔයගොල්ලෝ හැමෝම දන්නවා. රක්ෂණ ඔප්පු පවරන්න බැහැ කියලා කියනවා. රක්ෂිත මුදලට අමතරව ප්‍රසාද දීමනා ප්‍රාග්ධන පොලී වැනි ප්‍රතිලාභද ඔබට හිමි වෙනවා. දැන් ඔබ දන්නවා අපේ රටේ රක්ෂණය ගත්තාම ප්‍රධාන ආකාර දෙකයි. රක්ෂණය, දේපල රක්ෂණය සහ ජීවිත රක්ෂණය කියලා. ඉතින් ජීවිත රක්ෂණ ඔප්පුවක හානියක් සිදුවත් නැතත් පුතේ කල්පිරීමේදී අපට මුදල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපට විදේශ සංචාර, තරංග, ප්‍රසාද දීමනා, පොලී වගේ දේවල් ප්‍රතිලාභ ලැබෙනවා. නමුත් රථවාහන රක්ෂණය පුතේ අපි ගන්න සාමාන්‍ය වර්ෂයකට ඒ නිසා අපට ඒකේ නැවත අපට මේ මුදල නැවත ලැබෙන්නේ නැහැ. ඒ නිසා වඩාත් නිවැරදි පිළිතුර අපිට තෝරගන්න පුළුවන්. මෙතන දීලා තියෙන පිළිතුරු 4ක්. එකක් තමයි රථවාහන රක්ෂණය අපිට කොහොමත්ම ගන්න බෑ. අපිට නැවත මුදල ලැබෙන්නේ නැහැ. ගිනි රක්ෂණය ගන්නත් බෑ. මුහුදු රක්ෂණය ගන්නත් බෑ. අපිට වඩාත් නිවැරදිම පිළිතුර තෝරගන්න පුළුවන් වෙන්නේ පුතේ පිළිතුරු අංක 3 ජීවිත රක්ෂණය තමයි නිවැරදි පිළිතුර. හරි පුතේ ඊළඟට අපිට තියෙන 11 වෙනි ප්‍රශ්නේ පහත සඳහන් රේඛන අතුරින් විශේෂ රේඛනයක් නොවන්නේ. ඔබ දන්නවා චෙක්පත් රේඛනය කියන්නේ අපි චෙක්පතට ආරක්ෂාවක් ලැබීමට ඉතින් සාමාන්‍ය රේඛනය විශේෂ රේඛනය කියලා දෙකක් තියෙනවා. සාමාන්‍ය රේඛනය කියලා කියන්නේ අවස්ථා තුනක් තියෙනවා පුතේ ගණනු කළ නොහැක ආදායක ගැනීමට පමණයි. එහෙම නැත්නම් චෙක්පතේ කිසි දෙයක් නොලියා චෙක්පත මුහුණත සමාන්තර රේඛා දෙකක් ඇඳීම. ඒවට අපි ඔක්කොම කියන්නේ සාමාන්‍ය රේඛනය කියලා. ඉතින් අපි අහන්නේ සාමාන්‍ය රේඛනයේ සාමාන්‍ය රේඛනය ගැන නෙවෙයි අපි අහන්නේ විශේෂ රේඛනය පුතේ. ඉතින් විශේෂ රේඛනය නොවන එකම දෙයයි මෙතන තියෙන්නේ නම් ගණනු කළ නොහැක කියලා කියන සාමාන්‍ය රේඛනය. නිසා නිවැරදි පිළිතුර අපිට තෝරගන්න පුළුවන් පිළිතුරු අංක 1 ගණනු කළ නොහැක. විද්‍යුත් මුදල් යනු කුමද 12 වෙනි ප්‍රශ්නේ පුතේ. විද්‍යුත් මුදල් කියලා කියන්නේ පුතේ කවුරුත් දන්නවා මුදල් සහ චෙක්පත් වෙනුවට ආදේශ කළ හැකි විද්‍යුත් ගෙවීම් ක්‍රම. ඒ නිසා 3 වෙනි පිළිතුර අපිට නිවැරදි පිළිතුර තෝරගන්න පුළුවන්. 13 වෙනි ප්‍රශ්නය පහසුනහන් සංවේදන ක්‍රම අතුරින් විද්‍යුත් සංවේදන ක්‍රමයක් නොවන්නේ පුතේ. මේ වචනේ ඔබ මතක තියාගන්න නොවන්නේ කියලා අහන්නේ. ඉතින් ගුවන් විදුලිය, ශබ්ද වාහිනී, පැක්ස් කියන තුනම පුතේ විද්‍යුත් සංවේදන ක්‍රම නිසා නිවැරදි පිළිතුර තෝරගන්න පුළුවන් අපට.
පිළිතුරු අංක 4 සම්මන්ත්‍රණ. රථවාහන ධාවනය සඳහා කණිද තෙල් භාවිත වෙනකොට පුතේ සූර්ය බල පද්ධති හඳුන්වා දීම. ඉතින් බල පද්ධති කියනකොට ඔයගොල්ලෝ තේරෙනවා මෙතන ප්‍රවාහනයේ මූලිකාංග වෙන්නේ බලය. පිළිතුරු අංක 1 බලය ලෙස අපිට තෝරගන්න පුළුවන්. හොඳයි ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 15. ඉතින් ඒකේ තියෙන කළමනාකරන කාර්යයන් හතරක් X තීරුවේ තියෙනවා, Y තීරුවේ තියෙනවා. ඒකට අදාළ කාර්යයන් කිහිපයක්. ඉතින් ඒ කාර්යයන් අනුව ගලපුවාම ඔබ දන්නවා සැලසුම් කරන්නේ කොහොම තීරණය කිරීම කියලා තියෙනවා කොහේ හරි අන්න ඒක තමයි අපි තෝරගන්න ඕන. මම ඔයාලට මතක් කරනවා මේ සැරේ විභාගෙදිත් එන්න පුළුවන් මේ ප්‍රශ්නේ. ඉතින් සැලසුම් කරන්නේ කියලා කිව්වොත් කිසියම් දෙයක් තීරණය කරලා තියෙනවා නම් අන්න ඒක තමයි තෝරගන්න. නිසා පළමුවෙන්ම එන්නේ B කියන අක්ෂරය. දෙවෙනියට තියෙන පුතේ සංවිධානකරණය කියලා කියන්නේ පුතේ වෙළඳ සහායකින් බඳවා ගැනීම නැත්නම් සේවකින් බඳවා ගැනීම ඔවුන්ට බලතල හා කාර්යයන් බෙදා වෙන් කිරීම. ඒ නිසා D කියන එක දෙවෙනි අක්ෂරය විය යුතුයි. ඊළඟට මෙහෙවීම කියලා කියන්නේ පුතේ ඔබ දන්නවා කළමනාකරුවන් සේවකයන්ගේ කටයුතු අධීක්ෂණය කරලා සොයා බලන එක. නිසා A කියන එක එනවා ඒ අක්ෂරය එනවා පුතේ තුන්වෙනිවට. ඉතින් ඊළඟට අවසාන තියෙන C අක්ෂරය පිළිතුරු එහෙනම් අපිට නිරායාසයෙන්ම තෝරගන්න පුළුවන් ප්‍රශ්න අංක 15ට පිළිතුරු අංකය 2 B D A C. 16 වෙනි ප්‍රශ්නේ පුතේ පහත අවස්ථාවෙන් තොග වෙළඳාමක් නොවෙනුයි. ඉතින් අපිට මෙතන මේ ප්‍රශ්නේ කියනකොටම තියෙනවා තොග වෙළඳාමට අයත් නොවන්නේ නම් අනිවාර්යෙන් ඒක සිල්ලර වෙළඳාමක් විය යුතුයි. ඉතින් ඕන කෙනෙකුට තේරෙනවා මේ ප්‍රශ්නේ ඉතා සරලයි. අපි දන්නවා සිල්ලර වෙළඳාමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද පුතේ? තොග වෙළඳාම නම් සිද්ධ වෙන්නේ නැවත විකිණීම අරමුණින් භාණ්ඩ සේවා විශාල ලෙස විකිණීම විශේෂයෙන් සාමාන්‍ය විකුණන භාණ්ඩවල මිල අඩුයි. ඉතින් ඒක නැවත විකිණීමේ චේතනාවෙන් අලෙවි කරලා ඉතින් එහෙම නොවන වෙළඳාමක් විතර අපිට තෝරගන්න පුළුවන් මේ සපුමල් කොළඹ කොටුවේට ධාවනය වන දුම්රියට මගීන්ට වඩේ විකිණීම සහ වඩේ විකුණන පුතේ කොළඹ කොටුවේදී මගීන් නැවත විකුණන්නේ නැහැ පුතේ ඒවා ආහාරයට ගන්නවා නිසා අපිට ගන්න පුළුවන් පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුර විදිහට මොකද සිල්ලර වෙළඳාමට තමයි අයිති වෙන්නේ පුතේ දුම්රියක මගීන්ට වඩේ විකිණීම. ප්‍රශ්න අංක 17 ව්‍යාපාරයක ගිණුම් කරන්නේ හැඳින්වීම කොටසින් තියෙන පුතේ අපේ වත්කම් වාක්‍යයෙන් ආදායම් වියදම් හිමිකම් කියන කොටස. ඉතින් ඔබ මේ ප්‍රශ්නෙට පිළිතුරු සැපයීමේදී අනිවාර්යයෙන්ම ගිණුම් කරන්නේ මේ මූලිකාංග පහක් තියෙනවා පුතේ. වත්කම් වාක්‍යයෙන් ආදායම් වියදම් හිමිකම් කියන ඒවා පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි මේ 17 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සැපයීමේදී. ඉතින් වත්කම් හා වගකීම් වල පමණක් වෙනසක් ඇති කරන ගණදෙනුව තමයි මෙතනදී අපිට තෝරන්න තියෙන්නේ. ඉතින් පළවෙනි එක දෙනවා රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනයක් අයිතිකරු ව්‍යාපාරයේ විසිය යොදනවා. එතකොට පුතේ වගකීම් වලට බලපෑමක් ඉන්නේ වත්කම් වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා. රුපියල් 5000ක විදුලි බිල ගෙවනවා. රුපියල් 5000ක විදුලි ගාස්තු ගෙවපුවාම පුතේ වත්කම් අඩු වෙනවා. වියදම් වැඩි වෙනවා. රුපියල් 15000ක බැංකු ණයක් ආපසු ගෙවපුවාම පුතේ වගකීම් අඩු වෙනවා. ඒ වගේම වත්කනුත් අඩු වෙනවා. නිසා නිවැරදි පිළිතුර අපිට තෝරගන්න පුළුවන් පිළිතුරු අංක 3. 18 වෙනි ප්‍රශ්නය ව්‍යාපාරයක මුළු වත්කම් වලින් බාහිර වගකීම් අඩු කළ පසු ඉතිරි වන අගය හඳුන්වන්නේ ඔබ දන්නවා ගිණුම් කරන සමීකරණය පුතේ ඉතා සරලයි වත්කම් සමානයි හිමිකම ධන වගකීමට. ඉතින් වත්කම් වලින් වගකීම් ටික අඩු කරපුවාම පුතේ නිවැරදි පිළිතුර අංක 3 හිමිකම ලෙස අපිට තෝරගන්න පුළුවන්. ඊළඟට 19 පුතේ අඩුවීම බැර වෙනවා වැඩිවීම හර වෙන විශේෂතම මූලධර්මයට අදාළ වෙන ගිණුම් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න. සාමාන්‍යයෙන් අඩු වෙන්නේ වැඩි වෙන්නේ වැඩිවීමේදී හර වෙන්නේ පුතේ වත්කම් ගිණුම්. ඉතින් අපි බලමු මෙතනදී පිළිතුර මොකක්ද කියලා. ණය හිමි ගිණුම පුතේ අඩු වෙනකොට බැර වැඩි වෙනකොට හර වෙන්නේ නැහැ. ඒක වැරදි. මොකද ණය හිමි ගිණුම පුතේ වැඩි වෙනකොට බැර වෙනවා. අඩු වෙනකොට තමයි හර වෙන්නේ. නිසා පළවෙනි එක කොහොමත් ගන්න බෑ අපට. දෙවෙනි එක ණයගැතියෝ කියන්නේත් වත්කමක්, මුදල් කියන්නේත් වත්කමක්, කාර්යාල උපකරණ කියන්නේත් වත්කමක්. නිසා මෙතනදී වඩාත් නිවැරදි පිළිතුර තෝරගන්න පුළුවන්. පිළිතුරු අංක 2 වත්කම් තමයි පුතේ වැඩි වෙනකොට හර වෙන්නේ, අඩු වෙනකොට බැර වෙන්නේ. ඊළඟට පහත් සඳහන් තොරතුරු ඇසුරින් 20 සිට 22 දක්වා ප්‍රශ්න වල පිළිතුරු සපයන්න. ලී බඩු විකුණන ව්‍යාපාරයක සිදු වූ ගණතුණු කිහිපයක් දීලා තියෙනවා පුතේ. A අක්ෂරයෙන් කියනවා බැංකු ණයක් ගන්නවා රුපියල් 50000ක. B අක්ෂරයෙන් කියනවා 20000ක පිරිවැය ලී බඩු 30000කට ණයට විකුණන මෙතන රුපියල් 10000ක ලාභයක් තියෙනවා. ඔන්න පුතේ මතක තියාගන්න 20ට අරගෙන 30 20000ට අරන් 30000ට විකුණපුවාම 10000ක් ලාභයි. ඉතින් මේක හිමිකමට එකතු වෙනවා කියලා අපි මතක තියාගන්න ඕන. රුපියල් 10000 හිමිකමට එකතු වෙනවා. C කියන්නේ පුතේ 60000ක ලී බඩු අත්පිට මුදලට ගන්නවා. ඒතර වත්කම් අඩු වෙලා වත්කම් වැඩි වෙනවා. D කියන කේද වෙන්නේ පුතේ රුපියල් 40000ක විදුලි බිලක් ගෙවපුවාම හිමිකම 4000කින් අඩු වෙනවා. ඉතින් ඉහත ගිණුම් කරන සමීකරණ 20 වෙනි ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි. ඉහත ගනුදෙනු අතුරින් ගිණුම් කරන සමීකරණයේ වගකීම් වලට වෙනසක් ඇති කිරීම බලපාන ගනුදෙනුව. ඉතින් පළවෙනි ගනුදෙනුව තමයි පුතේ වත්කම් වැඩි වෙලා වගකීනුත් වැඩි වෙනවා. නිසා උත්තරේ වෙන්නේ පිළිතුරු අංක 1 20ට.
21ක. ඉහත ගණුදෙනු වලින් පසු ගිණුම් කර සමීකරණ හිමිකම වල වැඩිවීම කොපමණද කියලා අහනවා. ඉතින් මෙතනදී හිමිකම වැඩිවීමට බලපාන ගණුදෙනුව තමයි B කියන ගණුදෙනුව. මම ඔයාලට කලිනුත් කිව්වා 20000ක පිරිවැය වූ ලී බඩු පුතේ 30000කට වික්කාම එතන රුපියල් 10000ක ලාභයක් තියෙනවා. ඊට අමතරව දැන් මේ C කියන ගණුදෙනුව පුතේ හිමිකමට බලපාන්නේ. ඇයි ලී බඩු මිලදී ගන්න පුතේ ලී බඩු කියන්නේත් වත්කමක් මුදල් කියන්නේත් වත්කමක්. ඉතින් එතෙන්දි වෙන්නේ වත්කම් වැඩි වෙලා වත්කම් අඩු වෙනවා. ඒ කියන්නේ ලී බඩු කියන වත්කම වැඩි වෙලා මුදල් කියන වත්කම අඩු වෙනවා. ඊළඟට D කියන එකේ පුතේ 4000ක විදුලි බිලක් ගෙවනවා. ඔබ දන්නවා අපි ඕනෑම මෙහෙයුම් වියදමක් අපි කියන්නේ ඒකට මෙහෙයුම් වියදම් කියලා පුතේ ඕනෑම විදුලිය රක්ෂණය සේවක වැටුපණි වියදම් පුතේ හිමිකමෙන් අඩු වෙනවා. ඉතින් මෙතන හිමිකම 10000කින් වැඩි වෙනවා. මෙතනදී හිමිකම D අක්ෂරයේදී හිමිකම 4000කින් අඩු වෙනවා. එහෙනම් පුතේ හිමිකම් වල වැඩි වෙන්නේ පුතේ අවසානයේ එතකොට 10000ක ධන බලපෑමක් 4000ක ඍණ බලපෑමක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ පිළිතුරු අංක 2 10,000න් 4,000ක් අඩු වුණාම පුතේ 6,000කින් තමයි හිමිකම වැඩි වෙන්නේ. රයිට් අපිට ඊළඟට තියෙන පුතේ 22 වෙනි ප්‍රශ්නය. 22 වෙනි ප්‍රශ්නෙටත් අපි පිළිතුරු සැපීමේදී අර ඉහත තියලා තියෙන ABCD කියන ගණුදෙනු මෙන්න මේ ගණුදෙනු හතර භාවිතා කරන්න වෙනවා. මෙම ව්‍යාපාරයේ ඉහත ගණුදෙනු සිදුවීමට පෙර පැවති වත්කම් වල වටිනාකම 90,000ක් විය. ඉහත ගණුදෙනුවෙන් පසුව මේ වත්කම් වල වටිනාකම කොපමණද කියලා තමයි අපෙන් අහන්නේ. ඉතින් මෙතනදී අපි පරිස්සම් වෙන්න පුතේ ඉතාමත් පරිස්සමෙන් මේ වත්කම් වැඩිවීමට බලපාන ගණුදෙනු වලින් මේ වත්කම් වල වැඩිවීම අපි අර රුපියල් 90000ට එකතු කර ගන්න ඕන. අඩුවීමක් තිබ්බ පුතේ අඩු කර ගන්න ඕන. ඉතින් පළවෙනි A කියන අක්ෂරයේ පුතේ බැංකු ණයක් ගන්නකොට 50000ක රුපියල් 50000ක් පුතේ වත්කම් වැඩි වෙනවනේ මුදල් කියන වත්කම වැඩි වෙනවනේ. ඒ නිසා 90000ක් මොකද කරන්න ඕන? 90000ට අපි මේ 50000 එකතු කරන්න ඕන. ඒක 1,40,000යි. ඉතින් ඒ වගේ තමයි මෙතනදී පුතේ මේ B කියන ගණුදෙනුවේදී 20000ක භාණ්ඩනේ අපි 30000ට විකුණන්නේ. ඒතර 20000 කියන තොගය කියන වත්කම අඩු වෙලා ආයෙ 30000ක් ණයගැතුව කියන වත්කම වැඩි වෙනවා. ඉතින් මෙතන සුද්ධ බලපෑම වෙන්නේ අපිට 10000ක් අපිට වැඩිපුර වත්කමක් ලැබෙන එක. මොකද ණයගැතුව කියන්නේ වත්කමක්, තොගය කියන්නේත් වත්කමක්. ඒතර 30000ක් තමයි මෙතන මේ 20000ක පිරිවැය ලීබඩු 30000ට ණයට වික්කට 30000කින් වත්කම වැඩි වෙන්නේ නැහැ පුතේ. වැඩි වෙන්නේ 10000කින්. ඒකට හේතුව අපේ 20000ක් අඩු වෙලා තමයි අපිට 30000ක් වැඩි වුනේ. ඒ හින්දා මෙතනදී අපි අර 1,40,000ට 90,000ට 50,000ක් එකතු කරනවා 1,40,000යි කලින් ඒ අක්ෂරේ. දැන් B එකේදී 10,000ක් එකතු වෙනවා. එතකොට 1,50,000යි. හැබැයි මේ C අක්ෂරයේදී පුතේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද ලීබඩු කියන්නේ වත්කමක්, මුදල් කියන්නේ වත්කමක්. ඉතින් වත්කම් අඩු වෙලා ලීබඩු කියන වත්කම වැඩි වෙන නිසා C අක්ෂරයේදී වත්කම් වල බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි D අක්ෂරයේදී පුතේ මුදල් කියන වත්කම රුපියල් 4,000ක් අඩු වෙන හින්දා අර 1,50,000න් තව 4,000ක් අඩු වෙනවා. එහෙනම් දැන් වත්කම් 1,46,000ක් විතර වෙනවා. නිවැරදි පිළිතුර පුතේ පිළිතුරු අංක 2 1,46,000යි වත්කම් වල වටිනාකම. ඊළඟට පහත 23 සහ 24 ප්‍රශ්න වල පුතේ මේ වගුව භාවිතා කරන ගණුදෙනුව දීලා තියෙනවා එක පැත්තක අපිට අනිත් පැත්තේ මූලාශ්‍ර ලේඛන දීලා තියෙනවා. ඔබ දන්නවා සෑම ගණුදෙනුවකටම මූලාශ්‍ර ලියවිල්ලක් තියෙනවා. ඉතින් වැටුප් ගෙවීමේදී අපි ගෙවීමක් කරනකොට වවුචරේ භාවිතා කරන්නේ. ඒ නිසා වැටුප් ගෙවීම කියන 40000ට එන්නේ C කියන එක. රුවන් ගෙන්නයට ගැනීම කියන එකට අපිට එන්නේ ගැනුම් ඉන්වොයිස් ණයට ගැනීමේදී අපි කියන්නේ ගැනුම් ජල්ලේ අපි භාවිතා කරන මූලාශ්‍ර ලියවිල්ල තමයි ගැනුම් ඉන්වොයිසිය. එහෙනම් දෙකට එන්නේ A එකට C දෙකට A තුනට පුතේ ලදුපත නැත්නම් අපිට අපිට විකුණනකොට පුතේ මුදල් ලැබෙනවා. ඉතින් මුදල් ලැබෙනකොට අපි ලදුපත තමයි මූලාශ්‍ර ලේඛන විදිහට ගන්න. ඒ නිසා C A B D උත්තරේ එහෙනම් පුතේ C A B D කියලා කියන්නේ. C කියන්නේ ගෙවීම් වවුචරේ, B කියන්නේ A කියන්නේ පුතේ ගැනුම් ඉන්වොයිසිය, ඊළඟට B කියන්නේ ලදුපත, D කියන්නේ පොදු ජර්නලයේ අයිතිකරු භාණ්ඩ ගත්තාම අපි ලියන්නේ පොදු ජර්නලේ. නම් උත්තරේ එන්නේ පුතේ 23ට පිළිතුරු අංක 1 C A B D. 24 වෙනි ප්‍රශ්නේ පුතේ ඉහත ගණුදෙනු සටහන් කළ යුතු මූලික සටහන් පොත් නිවැරදි අනුපුරවීමෙන් දක්වා ඇති පිළිතුර කුමක්ද? ඉතින් ඔබ දන්නවා මූලික අපි ගිණුම් කරන ක්‍රියාවලිය අපි මතක් කරොත් පුතේ ඉස්සලම ගණුදෙනු සිද්ධ වෙනවා, මූලාශ්‍ර ලේඛන හදනවා. ඊට පස්සේ තමයි අපි මූලික පොත්වල ලියන්නේ. අපි මූලික පොත්වල ලියන්නේ පුතේ මූලාශ්‍ර ලේඛන දිහා බලාගෙන. එතකොට මූලාශ්‍ර ලේඛන ගත්තොත් පළවෙනි ගණුදෙනුව පුතේ වැටුප් ගෙවීම. ඉතින් වැටුප් ගෙවීම අපි සටහන් කරන්නේ පුතේ මුදල් පොතේ. ඒ වගේම තමයි රුවන්ගෙන් ණයට ගැනීම අපි ලියන්නේ ගැනුම් ජර්නලයේ මූලාශ්‍ර ලේඛනයේ ගැනුම් ඉන්වොයිස් අපි ලියන්නේ ගැනුම් ජර්නලයේ. ඊළඟට අපිට විකුණුම් පොතේ ඒත් අපි ලියන්නේ මොකේද මුදල් පොතේ. ඒ වගේම තමයි අවසානට අයිතිකරුගේ භාණ්ඩ කියලා ලියන්නේ අපි ජර්නල් වවුචරේ භාවිතා කරලා පොදු ජර්නලයේ.
එතකොට උත්තරේ එන්නේ පුතේ 24ට පිළිතුරු අංක 1 තමයි අපිට එක විදිහට ගන්න පුළුවන්. මම අනිත් ඒවා බලන්න යන්නේ නැහැ. මොකද අපිට පළමුව එකම උත්තරේ විදිහට හම්බ වෙන හින්දා. 25 වෙනි ප්‍රශ්නේ පුතේ රවින්දුට රුපියල් 15000ක භාණ්ඩ අත්පිට මුදලට විකුණනවා. ඒ කියන්නේ එවෙලෙම භාණ්ඩ විකුණලා අපිට එවෙලෙම සල්ලි හම්බ වෙනවා 15000. ඒ සඳහා ලැබිලා තියෙන රුපියල් 15000ක චෙක් පතක්. එම චෙක් පත පුතේ එදාම බැංකුගත කරලා තියෙනවා. ඒ කියන්නේ අපි චෙක් එක ව්‍යාපාරයේ කඩේ ලාච්චුවට දාගෙන නැහැ. එදාම ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරලා තියෙන. ඒ නිසා මුදල් ගිණුම අපිට හර කරන්න බෑ. හැබැයි අපි චෙක් පත පහවදා තැන්පත් කරා නම් බැංකුවේ අන්න මුදල් ගිණුම තමයි අපි හර කරන්නේ. නමුත් මේ වෙලාවේ අපිට මුදල් ගිණුම හර කරන්න බෑ. මොකද චෙක් පත ලැබුණු විගසම අපි ඒක බැංකුවේ තැන්පත් කරන නිසා බැංකු ගිණුම හර කරනවා පුතේ. විකුණුම් ගිණුම තමයි බැර කරන්නේ. නිසා අදාළ නිවැරදි සටහන වන්නේ 25ට පිළිතුරු අංක 2 බැංකු ගිණුම බැංකු ගිණුම හර විකුණුම් ගිණුම බැර රුපියල් 15000යි. ඊළඟට 26 වෙනි ප්‍රශ්නේ පුතේ ව්‍යාපාරයේ සුළු මුදල් පොත සම්බන්ධයෙන් තමයි 26 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ විභාගයේ සුළු මුදල් අග්‍රමයේ අහනවා, ප්‍රතිපූර්ණය කළ යුතු මුදල අහනවා. ඉතින් මේක ඉතාමත් සරල සහ ඉතාමත් ලේසි පහසු ප්‍රශ්නයක් පුතේ. මේක අහන්නේ සුළු මුදල් ශේෂය 5යි 31 දින 350කි. මැයි මාසයේ සුළු ගෙවීම් වල එකතුව 7150කි. එම ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමයේ වටිනාකම අහන්නේ පුතේ. මතක තියාගන්න මෙතන අහන්නේ ප්‍රතිපූර්ණය කරන මුදල නෙවෙයි. ප්‍රතිපූර්ණය කරන මුදල කියලා වුණා උත්තරේ තෝරගන්න ඕන. 7150 නමුත් මෙතනදී අහන්නේ අග්‍රමයේ වටිනාකම. ඉතින් අග්‍රමයේ වටිනාකම හැදෙන්නේ පුතේ ඉතිරි මුදල් ශේෂය සහ වියදම් කළ බිල්පත් වලට සමානයි. ඒ නිසා 7150ට අපි 350ක් එකතු කරන්න ඕන. එතකොට අපිට 26ට එන්නේ පිළිතුර එන්නේ 7500යි. පිළිතුරු අංක 4. 27 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයකෙහි භාවිතය සඳහා යන්ත්‍රයක් පුතේ ණයට ගන්නවා. ඔබ දන්නවා ස්ථාවර වත්කම් වගේ දේවල් ණයට ගත්තාම ණයට වික්කහම අපි ලියන්නේ මොකේද ඒක? පොදු ජනේලෙන් අහන්නේ ස්ථාවර වත්කමක් තමයි යන්ත්‍රය කියලා කියන්නේ පුතේ. යන්ත්‍රයක් ණයට ගත්තාම ලියන්නේ පොදු ජනලේ. මොකද හේතුව අපි ණයට ගන්න සියලුම දේවල් අපි ගැනුම් ජනලේ ලියන්නේ නැහැ පුතේ. ගැනුම් ජනලේ ලියන්නේ අපි නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගන්න ඒවා විතරයි. ඒ නිසා මේකට නිවැරදි පිළිතුර වන්නේ පොදු ජනලේ පුතේ පිළිතුරු අංක 3. 28 වෙනි ප්‍රශ්නේ පුතේ ව්‍යාපාරයක 22යි 5යි 31 දිනට බැංකු ගිණුමේ ශේෂය 18500යි. නමුත් බැංකු ප්‍රකාශනයේ ශේෂය වුණේ පුතේ 20500යි. එහෙනම් අපේ ශේෂයට වඩා පුතේ බැංකුවේ ශේෂය වැඩි වෙලා තියෙනවා. එහෙනම් බැංකු ශේෂය වැඩි වෙන්න බලපාන කාරණා මොකක්ද කියලා ඒකට හේතුව මොකක්ද කියලා අපිට හේතු හතරක් දීලා තියෙනවා පල්ලෙයන්. ඒකට නිවැරදි පිළිතුර තෝරන්න තියෙන්නේ. ඉතින් අපේ ශේෂය අඩුයි. එහෙනම් අපි නොදැනුවත්ම පුතේ අපේ ගිණුමට කවුරු හරි සල්ලි දාලා තියෙන්න ඕන. එහෙම නැත්නම් කොහෙන් හරි ලාභාංශ හරි පොලි ආදායමක් හරි වැටලා තියෙන්න ඕන. ඉතින් අපේ ගිණුමට කවුරුත් සල්ලි දාන්නේ නැහැ. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. ණයගැතියෝ තමයි අපේ ගිණුමට සල්ලි දාන්නේ. ඉතින් රුපියල් 18500 20500 වෙන්න නම් තව රුපියල් 2000ක් බැංකුවට වැටලා තියෙනවා අපි නොදැනුවත්ව. ඒ නිසා පළවෙනි උත්තරේ තියෙනවා පුතේ ණයගැතියෙකුගේ ඍජුවම බැංකුවට රුපියල් 2000ක් ගෙවලා තියෙනවා. බැංකුව එතනදී පුතේ අපි දන්නේ නැහැ මේක අපේ ගිණුමට වැටලා තියෙනවා. නිසා අපි ගියන් 18500 කියලා හිතන් හිටියට බැංකුවේ 18500 2000ක් විතරම කීයද 20500යි. ඒ නිසා මේකේ අපේ නිවැරදි පිළිතුර අපිට පළවෙනි එක තෝරගන්න පුළුවන් තාමත් පහසුවෙන්ම. නිසා නිවැරදි පිළිතුර එන්නේ 28ට පළවෙනි පිළිතුර. මම අනිත් ඒවා කියවන්න යන්නේ නැහැ මොකද බැංකු ගාස්තු වැය කරපුවාම පුතේ අපේ ශේෂයට වඩා බැංකු ශේෂය අඩු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපි තැන්පත් කරපු එක්පතක් අපේ ගිණුමට වැටුනේ නැත්නම් ඒත් එහෙමයි බැංකු ශේෂය අඩු වෙනවා. මෙතනදී වෙලා තියෙන පුතේ බැංකු ශේෂය වැඩි වෙලා හින්දා මම අනිත් ප්‍රශ්න පිළිතුරු ටික සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. ස්ථාවර නියෝග වලදීත් වෙන්නේ පුතේ අපේ ශේෂයට වඩා බැංකු ශේෂය අඩු වෙන එක. ඒ නිසා පිළිතුරු අංක 1 ණයගැතියෙකු ඍජුවම බැංකුවට තැන්පත් කළ බැංකුවට රුපියල් 2000ක් එවා තිබීම තමයි නිවැරදි පිළිතුර වන්නේ. 29 වෙනි ප්‍රශ්නේ. 29 සහ 30 ප්‍රශ්න වලට පුතේ අපිට වැරදි නිවැරදි කිරීමේ පාඩමෙන් තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩනැගිලි කුලී හර වෙලා තියෙනවා අවිනිශ්චිත කියනවා වැර වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් ගොඩනැගිලි කුලී කියනවා රුපියල් 4000ක් අඩුවෙන් ලියලා. ඉතින් මේ හින්දා මේ වැරද්ද හින්දා පුතේ වෙන්න පුළුවන් දේවල් මම ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් ගොඩනැගිලි කුලී කියන්නේ වියදම් ගිණුමක්. ඒතර ශේෂ පිරික්සුමේ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ශේෂ පිරික්සුමේ හර පැත්තේ තියෙන පුතේ වත්කම් ගිණුම් සහ වියදම් ගිණුම් විතරයි. ඒක ගොඩනැගිලි කුලිය ගිණුමත් යන තිබිය යුත්තේ කොහෙද? ශේෂ පිරික්සුමේ හර පැත්තේ. හැබැයි ගොඩනැගිලි කුලිය රුපියල් 4000 ලියලා නැත්තම් පුතේ අනිවාර්යයෙන්ම ශේෂ පිරික්සුමේ හර පැත්ත අඩුවෙන් ලියලා. එතකොට පුතේ හර පැත්ත අඩුවෙන් ලියපුවාම පුතේ වෙන්නේ ශේෂ පිරික්සුමේ හර තීරුව පුතේ අඩු වෙනවා රුපියල් 4000කින්. ඉතින් 29 වෙනි ප්‍රශ්නෙට උත්තරේ නම් වෙන්නේ පුතේ
සෝරි දෙවෙනි පිළිතුර 30 ඉහත වැරදි නිවැරදි කිරීමේ සටහන මගින් නිවැරදි කරන ලද ගිණුම් කරන වරද තමයි එහෙනම් ගොඩනැගිලි කුලිය ගිණුම පුතේ රුපියල් 4000කින් 4000ක් සටහන් වෙලා නැහැ. එහෙනම් ගොඩනැගිලි කුලිය වියදම ගොඩනැගිලි කුලිය ගිණුමේ රුපියල් 4000 සටහන් වෙලා නැහැ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ පිළිතුර අංක 3 31 පුතේ 31 තියෙන පුතේ sorry ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ඔයගොල්ලෝ දන්නවා. ක්‍රීඩා සමාජවල මරණාධාර සමිති වගේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල හැමදාම වගේ අහන ප්‍රශ්නයක් පුතේ. අපෙන් අහන්නේ හැමදාම මේ වර්ෂයේ ආදායම් ප්‍රකාශය දැක්විය යුතු සමාජික මුදල් ආදායම. ඉතින් ඒකෙදි කිසිදු කතාවක් නැහැ. ඉන්නේ සමාජික සංඛ්‍යාව කීයද? ඒකෙන් වාර්ෂික සමාජික මුදල හෝ මාසික නම් මාසික සමාජික ගාස්තුව 12න් වැඩි කරලා ගන්නවා. ඉතින් අපිට කෙලින්ම මේකේ දීලා තියෙන පුතේ වාර්ෂික සමාජික ගාස්තුව සමාජිකව 120යි එක්කෙනෙක්ගෙන් 500යි පුතේ නම් 120 500 වැඩි කරපුවාම නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 3 500ක 20 වැඩි කරපුවාම රුපියල් 60000යි 31 වෙනි ප්‍රශ්නෙට. ඊළඟ 32 33 ප්‍රශ්න වලට පුතේ අපිට ඇවිල්ලා තියෙන්නේ නිෂ්පාදන පිරිවැය කියන පාඩමෙන්. ඔයගොල්ලෝ දන්නවා ඍජු වියදම් වල එකතුව අපි කියනවා ප්‍රාථමික පිරිවැය කියලා, වක්‍ර වියදම් වල එකතුව කියනවා පොදුකාර්ය පිරිවැය කියලා, මේ දෙකේම එකතුව කියනවා මුළු පිරිවැය කියලා. ඉතින් අපෙන් අහන්නේ ඉස්සෙල්ලාම මේ ඍජු වියදම් වල එකතුව එහෙම නැත්නම් ප්‍රාථමික පිරිවැය කීයද කියලා. ඉතින් මෙතනදී ප්‍රාථමික පිරිවැය අපි අඳුරගමු. මම ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන තියෙන ප්‍රාථමික පිරිවැය එහෙම නැත්නම් ඍජු වියදම් මොනවද, වක්‍ර වියදම් මොනවද කියලා. ඉතින් ඍජු වියදම් තියෙනවා ඒ ඔක්කොගෙම එකතුව තමයි අපි කියන්නේ ප්‍රාථමික පිරිවැය කියලා. ද්‍රව්‍ය ගැනුම් කියන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය. අනිකුත් වක්‍ර ද්‍රව්‍ය කියන්නේ පොදුකාර්ය පිරිවැය. එතකොට වඩු කාර්මික වැටුප කියලා කියන්නේ පුතේ ඒකත් ඍජු ශ්‍රම පිරිවැය. අනිත් මේ දීලා තියෙන ගොඩනැගිලි කුලිය යන්ත්‍රශය විදුලි වියදම් ඒවත් පුතේ අපිට ගන්න වෙන්නේ පොදුකාර්ය පිරිවැය විදිහට. නිසා මම පාට කරලා තියෙන දෙක තමයි පුතේ ප්‍රාථමික පිරිවැය වෙන්නේ. එහෙනම් 275000යි. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ පුතේ මොකද්ද? පිළිතුරු අංක 2 275000යි. එහෙනම් 33 වෙනි ප්‍රශ්නේ අහනවා මේසයක පිරිවැය සහ එම පිරිවැය මත ලාභාන්තිකය 10%ක් තියාගන්නේ නම් මේ මේසයක් විකුණන මිල කීයද කියලා තමයි අපෙන් අහන්නේ. ඉතින් මේසයක මුළු පිරිවැය හොයාගන්න ඕන. මුළු පිරිවැය අපි හොයාගන්නේ කොහොමද? සම්පූර්ණ මේ පිරිවැය ටික එකතු කරලා පුතේ නිපදවපු මේස ගාණෙන් බෙදපුවා. ඉතින් මෙතන කියනවා මේස 10ක් නිපදවනවලු මේ ගෘහ භාණ්ඩ නිපදවන ව්‍යාපාරේ. ඉතින් මේ ටිකේ ඔක්කොගෙම එකතුව ගත්තාම පුතේ අපිට එනවා 325000ක්. 325000 10න් බෙදපුවාම එක මේසයක පිරිවැය එනවා 32500ක්. එහෙනම් අපි 32500 තියෙන පිළිතුර එකයි තියෙන්නේ. අපිට එහෙම උත්තරයට යන්නත් පුළුවන්. නමුත් අපි බලමු මේ 10% ලාභාන්තිකය කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මෙතනදී දරුවෝ වැදගත්ම දේ තමයි මෙතන කියන්නේ මේ පිරිවැය මත තමයි 10%ක ලාභාන්තිකයක් හිමි වෙන්නේ. නිසා පිරිවැය කියලා කියන්නේ පුතේ 100යි. එහෙනම් මේ 32500 පුතේ 100ෙන් බෙදලා 10න් වැඩි කරා නම් පුතාලට ලැබෙනවා මේ එක මේසයක ලාභය කීයද කියලා. ඉතින් මේ 32500 100ෙන් බෙදපුවාම පුතේ 325යි. මේ 325 10න් වැඩි කරපුවාම 3250යි. එහෙනම් එක මේසයක් විකිණීමේ ලාභය 3250යි. අන්න එහෙනම් එක අපෙන් අහන්නේ ලාභය නෙවෙයි පුතේ. එක මේසයක විකුණුම් මිල අහන්නේ. එහෙනම් මේ පිරිවැය 32500ට 3250 එකතු කරපුවාම අපිට එනවා 35750. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ මේසයක පිරිවැය 32500යි. මේසයක විකුණුම් මිල වෙන්නේ පුතේ 35750. ඒක හැදුනේ කොහොමද? 32500ට අර ලාභාන්තිකයේ වෙන 3250 එකතු කරපුවාම රයිට්. අපි යනවා 34 වෙනි ප්‍රශ්නයට. තව ප්‍රශ්න අපිට කිහිපයයි තියෙන පුතේ. රංගගේ ව්‍යාපාරයේ යන්ත්‍රවල පිරිවැය රුපියල් 320000යි. යන්ත්‍රවල සුන්බුන් අගය රුපියල් 20000යි. ඉතින් මේකේ ඵලදා ජීවිත කාලය කියලා කියන්නේ මේ යන්ත්‍රය භාවිතා කරන්න පුළුවන් වසර ගණන පුතේ. ඉතින් මේ අපිට ඇවිල්ලා තියෙන්නේ වාර්ෂික ෂය ගණනය කිරීමේදී අපි අර මූල ප්‍රකාශන ආශ්‍රිත ගැලපුම් කියන කොටසේ පුතේ ෂය වීම බොල්නය සහ උපජිත ගැලපිලි ආශ්‍රිත ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ගැලපුම් වලින් ෂය කොටසෙන් ඇවිල්ලා තියෙන්නේ පුතේ. ඔබ දන්නවා සරල මාර්ග ක්‍රමයට ව්‍යාපාරයක ස්ථාවර වත්කමක් ෂය කිරීමේදී අපි භාවිතා කරන සූත්‍රය තමයි පුතේ වාර්ෂික ෂය සමාන වෙනවා පිරිවැයෙන් අඩු කරනවා පුතේ සුන්බුන්නගේ බෙදනවා ඵලදායි ජීවිත කාලෙක. ඉතින් මෙතන පිරිවැය පුතේ 320000යි. ඉතින් මේ යන්ත්‍රයේ අවශේෂ අගය එහෙම නැත්නම් මේ යන්ත්‍රය ප්‍රයෝජනයට ගන්න බැරි අගය පුතේ 20000යි. ඉතින් මේ ප්‍රයෝජනයට ගන්න බැරි අගයට අපි කියනවා සුන්බුන්න අගය කියලා. ඒක අපි පිරිවැයෙන් අඩු කරන්න ඕන පුතේ. අඩු කරපුවම අපිට එනවා ලක්ෂ 3ක්. ඒ එන උත්තරේ අපි බෙදන්න ඕන පුතේ ඒවා යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන් කාලයෙන්. ඒ කියන්නේ වසර 5න්. එහෙනම් ලක්ෂ 3 5න් බෙදුනහම පුතේ
වාර්ෂික ශ්‍රේ ප්‍රමාණය අපිට පිළිතුරු අංක 2 ගන්න පුළුවන් රුපියල් 60000ක් කියලා. හොඳයි ඊළඟ ප්‍රශ්නේ ඉතාම සුවිශේෂී ප්‍රශ්නයක්. හැමදාම වාර විභාගෙට විතරක් නෙවෙයි පුතේ මේක තුන්වන වාරයට විතරක් නෙවෙයි. මේක ඔයගොල්ලෝගේ සාපස සාමාන්‍ය පෙළ විභාගේ මේ අවුරුද්දෙත් එනවා මේ ප්‍රශ්නේ පුතේ. හැම අවුරුද්දෙම අපිට ශේෂ පිරිසුමක් දීලා අපෙන් අහනවා විකුණුම් පිරිවැය කීයද, දරලාභය කීයද, ජංගම වත්කම් කීයද, ජංගම නොවන වත්කම් කීයද කියලා ඔයගේ ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ. විශේෂයෙන් ඔබට මේ ප්‍රශ්න පහට ඉතාමත් සුපරීක්ෂාකාරීව මේ ගණනය කිරීම කරන්න ඕනේ නැත්නම් ඔබට වරදින්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ඉතින් හරියටම ඔබ දැනගන්න ඕනේ විකුණුම් පිළිවෙල ගන්න එක කොහොමද, දල්ලාභය කියන්නේ මොකද්ද, ජංගම වත්කම් වලට අයිති වෙන අයිතම මොනවද, ජංගම වත්කම් වලට අයිති වෙන අයිතම මොනවද, අවසාන හිමිකම ගන්න කරන්නේ කොහොමද, ඔන්න ඔය කාරණා ටික පුතේ සැලකිලිමත් වෙන්න. ඉතින් පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ අපෙන් මේ මිලංකා ව්‍යාපාරයේ 2022 12 31 දින අවසන් වර්ෂ සඳහා විකුණුම් පිරිවැය කීයද කියලා අහන්නේ. ඉතින් විකුණුම් පිරිවැය හොයන්නේ පුතේ අපි ආරම්භක තොගයට අපි එකතු කරන්න ඕන පුතේ වෙළඳ ගැනුම්. ඉතින් වෙළඳ ගැනුම් තියෙන්නේ 1,20,000ක්. එහෙනම් 30000ට 1,20,000 කරනවා 1,50,000යි. ඉතින් ගෙනීමේ කුලිය තියෙනවද කියලා බලන්න. මේ භාණ්ඩ වෙළඳ ව්‍යාපාරයට රැගෙනීමට දරන විධාන තමයි ගෙනීමේ කුලිය කියන්නේ. ඒවා අපි පුතේ විකුණුම් පිරිවැය ගන්න කිරීමේදී එකතු කරන්න ඕන. නිසා ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ඒකට ගෙනීමේ කුලිත් එකතු කරපුවාම අපිට එනවා 1,60,000ක්. මෙන්න මේ 1,60,000න් පුතේ අපේ ගබඩාවේ ඉතිරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි විකුණපු නැති භාණ්ඩ තොගය අපි අඩු කරන්න ඕන 25,000. ඉතින් 1,60,000න් 25,000ක් අඩු කරපුවාම 1,35,000. එහෙනම් 35 වෙනි ප්‍රශ්නේ විකුණුම් පිරිවැය වෙන්නේ පුතේ දෙවෙනි පිළිතුර 1,35,000යි. ඊළඟට 36 වෙනි ප්‍රශ්නේ පුතේ සුද්ධ ලාභය අහනවා. ඉතින් සුද්ධ ලාභය හොයන්නේ අපි පුතේ මේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා හොයාගන්න දල ලාභය පුතේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු වලට වියදම් වෙච්චා. විශේෂයෙන් පරිපාලන වියදම්, බෙදා හැරීම වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම් ටික අඩු කරන්න ඕනේ. ඉතින් අපි බලමු මෙතන මොනවද තියෙන. මෙතන ඉස්සෙල්ලා අපි හොයාගන්න දලලාභي කීයද කියලා. ඉතින් විකුණුම් දීලා තියෙනවා 500ක් පුතේ. විකුණුම් පිරිවැය අපි හොයාගත්තා 135යි. එහෙනම් අපට එනවා 365ක් වෙනවා පුතේ දලලාභය. ඉතින් මේ 365න් පුතේ අපි පැත්තක මෙහෙම ලියා ගන්නවා. ලියාගෙන අපි වියදම් ටික එකතු කරලා බලනවා කීයද කියලා. ඉතින් මෙතන ඔයාලට පේන්නේ නැති වියදම් කීපයකුත් තමයි. විශේෂයෙන් මෙන්න මේ බැංකු ණය කියන ගැළපිල්ල හැමදාම දෙනවා. හැබැයි කියන්නේ ඔයාලට ඒක මේ අතිරේක තොරතුරු වල. ඉතින් මේ ව්‍යංගෙන් තියෙන පුතේ මෙතන ගැළපිල්ල. ඉතින් මේ 1,80,000 බැංකු ණයට 10%ක් කියලා කියන්නේ පුතේ රුපියල් 18,000ක වියදමක් තියෙනවා මෙතන බැංකු ණය පොලිය. ඉතින් අපි ලාභය හොයන්නේ පුතේ උපචිත පදනමට මේක ගෙව්වද නැද්ද හොයෝ ඉන්න එපා. ඉතින් ගෙවලා තියෙන්නේ 12,000යි. නමුත් අපට බැංකු ණය පොලිය අවුරුද්දට අදාළව පුතේ 18ක් වෙන හින්දා අපි ඒක වියදමක් විදිහට ගන්න ඕනේ. එතන 18ක් තියෙනවා පුතේ. ඊට අමතරව මෙතන තියෙනවා වැටුප් 70,000ක්. එතකොට එතන 70යි. ඊට පස්සේ අපට එනවා 15,000ක්. මොනවද ඒවා ප්‍රචාරණ වියදම්. ඊට පස්සේ එනවා බැංකු ණය පොලිය හරි අපි ප්‍රචාරණ වියදම් හරි වැටුප් හරි විදුලිය තියෙනවා පුතේ මේ විදුලිය 20,000ක් තියෙනවා. මේකත් ගන්න ඕන. විදුලිය 20,000යි. එතකොට 20,000 70යි 90යි නේද? එතකොට 90යි මෙතන 18යි 108යි 108යි 15යි 108යි 15යි පුතේ 123යි. ඉතින් 123ක් අපට එනවා එතන. ඊට අමතරව අපිට කියනවා මෙතන වලට පේන නැති තවත් අපිට ගැළපිල්ලක් තියෙනවා මේ ෂෙයා කරන්න මෝටර රථ සහ ගොඩනැගිලි. ඉතින් අපිට ලේසි ෂෙයා කරන්න. ඉතින් මේක එක බිඳුවක් කැපුවනම් පුතේ 110 එනවනේ මේ දෙකෙන්ම. එහෙනම් ගොඩනැගිලි ෂෙයා 80000යි මෝටර රථ ෂෙයා 40000යි. එතකොට මෙතන එනවා 80000කුයි. මම මේ බිඳුව නැතුව ලියන්න පුතේ එකතු කරන්න ලේසියි. බිඳුව තුන නැතුව ලියා ගත්තාම වල ගොඩක් සරලයි. ඉතින් 40000ට අපිට බිඳුව තුනක් අයින් කරපුවම 40 ලියා ගන්න පුළුවන්. ඒතර 40යි. ඒතර 40යි 80යි 120යි 120යි 20යි 140යි 140යි පුතේ 70යි 210යි 210යි අයිසරයක් 120යි 140යි 140යි 210යි 228යි 15යි 243ක් වෙනවා පුතේ මෙතනට අපට ව්‍යාපාරයේ මුළු මෙහෙයුම් වියදම් අර පරිපාලන බෙදා හැරීම මූල්‍ය වෙනත් කියන ඔක්කොගෙම. ඉතින් මේ ටික අඩු කරපුවාම අපිට සුද්ධ ලාභය එනවා මෙතන 5න් 3ක් 2යි 6න් 4ක් 2යි. එහෙනම් සුද්ධ ලාභය අපිට 122ක් එනවා. එහෙනම් අපි නිවැරදි පිළිතුර විදිහට තෝරගන්න ඕන පුතේ 122. එහෙනම් මෙන්න මේක තමයි නිවැරදි පිළිතුරු අංකය 36ට අංක 1. 37ට පුතේ ශ්‍රී ලංකා ව්‍යාපාර හිමිකම අහනවා. ඉතින් ආරම්භක හිමිකම් දීලා තියෙනවා පුතේ 802ක්.
8,20,000ක්. ඒකට පුතේ අපි සුද්ධ ලාභය එකතු කරපුවාම අපට එනවා 9,24,000ක්. එහෙනම් උත්තරේ පුතේ වෙන්නේ අවසාන හිමිකමට එන්නේ 9,24,000යි. එහෙනම් 38 වෙනි ප්‍රශ්නේ පුතේ ජංගම වගකීම් කීයද කියලා අහනවා. ජංගම වගකීම් බලන්න මෙන්න මෙතන ජංගම වගකීමක් තියෙනවා. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. බැංකු ණය පොලි අවුරුද්දට 18,000ක් ගෙවන්න ඕන. හැබැයි පුතේ අපි ගෙවලා තියෙන්නේ මේ අවුරුද්දට 18,000ක් ගෙවන්න ඕන. ගෙවලා තියෙන්නේ පුතේ 12,000. එහෙනම් උපජිත බැංකු ණය පොලිය 4,000ක් තියෙනවා. එතන 4,000යි ණය හිමි වෙනවා පුතේ 35ක්. එහෙනම් 35යි 4යි කීයද? 35යි 4,000යි පුතේ 39,000ක් වෙනවා පුතේ අපිට ජංගම වගකීම් වල වටිනාකම. එහෙනම් 39,000ක් ජංගම වගකීම් වල නෑ. වැරදුනා පුතේ ඔය බලන්න 18,000න් පුතේ 12,000 කියපන් සෝරි 4,000 නෙමෙයි පුතේ. එතෙන්ට එන්න ඕන 4,000ක් නෙමෙයි පුතේ 6,000ක් එන්න ඕන. එතකොට 6,000යි මෙතන 35,000යි ඔක්කොම 40 6,000යි 35,000යි පුතේ 41,000ක් එනවා. හරි මේක 41,000යි උත්තරේ. එහෙනම් මෙතන පිළිතුරු අංකය එන්නේ පුතේ 40 ජංගම වගකීම් වලට පිළිතුරු අංක 3. ඊළඟට ජංගම නොවනවත්කම වල ධාරණාගේ අහනවා. ඉතින් ධාරණාගේ හරිය ලේසියි පුතේ. ලක්ෂ 8න් පුතේ ලක්ෂ 8න් අඩු කරන්න 80000ක් එතන එනවා 7,20,000ක්. ලක්ෂ 4න් අඩු කරන්න ඕන 40000ක් එතන 3,60,000ක්. එතන 3,60,000යි 7,20,000යි පුතේ 1,10,80,000යි. එහෙනම් පිළිතුරු එන්නේ පුතේ පිළිතුරු අංක 4. අවසාන ප්‍රශ්නය අහනවා 14ක අලාභයක් ලබා තියෙනවා නම් අයිතිකරු 2,000ක් ගැනලි අරන් තියෙනවා නම්. ඉතින් මේ අලාභයේ ගැනලි පුතේ ව්‍යාපාරයේ හිමිකම මේ දෙකම අඩු වෙන්න ඕන පුතේ. ඒතර 14,000යි 2,000 කියන්නේ 16,000යි. එහෙනම් පුතේ 8,02,000න් අපි අඩු කරන්න ඕන පුතේ 16,000ක්. ඉතින් 16,000ක් අඩු කරපුවාම අපට අවසාන හිමිකම එනවා. අපි අඩු කරලා බලමු කීයක් දෙන්නේ කියලා. 0.3යි 12න් 2ක් 12න් 6ක් 6යි 9න් 1ක් 8යි එතකොට එනවා 7,86,000 නම් පිළිතුරු එන්නේ පුතේ පිළිතුරු අංක ප්‍රශ්න අංක 40ට 7,86,000යි. එහෙනම් පුතේ අපි නැවතත් මෙවැනි ප්‍රශ්න පත්‍රයක සාකච්ඡාවකින් හමු වෙමු. සියලු දරුදරියන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.